අහන්නකො ලස්සන ළමයෝ. ඔයා විශ්වාකර්ෂණ නීතිය කරලා ඔයාට හරි ගියාද නැද්ද? හරි ගියේ නැත්තම් ඔයා හොරකෙටියා වගේ බැන බැන ඉන්නවනේ. අපෝ ඒක හෙන බොරුවක්. ඒවා හරියන්නේ නෑ. ඕවා බොරු වැඩ. එහෙම කියලා බැන බැන ඉන්නව නේද? මේක නිකන් විකාරයක් කියලා අතෑරලා දාලා ඉන්න කට්ටිය තමන්ගේ ජීවිතේට ලැබෙන්න තියෙන ගොඩාක් දේවල් මගේ අරගෙන තියෙනවා. මුලින්ම ඔයාව විශ්වාස කරන්න ඕනේ. අනිත් එක තමයි ඇත්තටම ඔයා ධනාත්මක සිතුවිලි, නිහතමානීකම, එතකොට ඉවසීම, පිරිසිදුකම ඔයාට නම් ගොඩාක් ආදරේ කරන්න ඕනේ. ඔයාගේ මනස ඔයා දියුණු කරගන්න ඕනේ. විශේෂයෙන්ම ඔයාගේ යටිහිත ඔයා පාලනය කරගන්න ඕනේ. මොකද ඔයාගේ යටිහිත තමයි ඔයාට මේ හැම දේම ගන්න, නොලැබෙන්න ඒ හැම දේටම වැඩ කරන්නේ. ඔයා දන්නවද? ඔයා හිතුවට මට ඒ දේ ඕනේ, ඒ දේ මට අවශ්‍යයි කියලා ඔයාගේ යටිහිතට ඒක දැනුනේ නැත්තම් ඇත්තටම ඔයාට ඒ දේ නැති වෙලා යනවා. ඒ හින්දා ඉස්සෙල්ලාම මනස දියුණු කරගන්න. මනස දියුණු කරගත්ත ගොඩාක් අය ආකර්ෂණ නීතියෙන් තමන්ට අවශ්‍ය, තමන්ට සුදුසු දේවල් අරගෙන තියෙනවා. අර කන්නා එයාලා දියුණු වෙනවා. ඉතින් මේක අහන්නකො ළමයෝ. ඔයාට විශ්වාකර්ෂණ නීතිය හරියටම හරියන්න නම්, ඒ දේවල් හරියටම කරන්න නම් ඔයා කියවලා තියෙනවද The Secret කියන පොත? ඒ පොතේ තියෙනවා විශ්ව ආකර්ෂණ නීති 12ක්. ඒ පොත හරියටම කියවුවා නම් ඔයාට පුළුවන් මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ඔයා ඒක කියවලා නැත්නම්, ඔයා ඒකේ නීති ටික දන්නේ නැත්නම් මම ඊළඟ වීඩියෝ එකෙන් ඒ නීති 12ම ඔයාට පැහැදිලි කරලා ගේනවා. ඉතින් මං ආයෙත් කියන්නම්කෝ ළමයෝ, මේක අහන්නකෝ. ඔයාගේ මනස දියුණු කරගන්න. ඔයාට ආදරේ කරන්න පුරුදු වෙන්න. ඒ වගේම හැම වෙලාවෙම ඔයාට ලැබුණු චෝටිම දෙයටත් ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. ස්තුතිවන්ත වෙනවා කියන්නේ ඒක සීක්‍රට් එකක්. ඒකෙන් ඔයාට ඔයාගේ ජීවිතේට ගොඩාක් දේවල් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. අනිත් එක තමයි ඔයාට මොනවම හරි දෙයක් නැති වෙනවා නම් ඒක ඔයාගේ හොඳටයි වෙන්නේ. හැම වෙලාවම හිතන්න හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියලා. ඉතින් ළමයෝ, මං ඔයාට ඊළඟ වීඩියෝ එකෙන් විශ්ව ආකර්ෂණ නීතියේ නීති 12 පැහැදිලි කරලා දෙනකම් සතුටින් ඉන්න ඕනේ. හොඳද? මගේ වීඩියෝ එක හොඳයි නම් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ස්තුතියි ඔයාට. ඔයා වීඩියෝ එක අවධානයෙන් අහගෙන හිටියනම් මම වීඩියෝ එකේ මගේ වැරද්දපු තැන් 2-3ක් තියෙනවා. ඒකත් කියාගෙනම යන්න ළමයෝ.